ලංකාවේ ජනප්‍රියම ෆොටෝග්‍රැෆර්ස්ලාගේ කැමරා කාජයට හසුවන ඉතාන් ගැන ඔබ දන්නවද? රුසියාවේ උපත ලබන ඉතාන් බබා ලංකාවට එන්නේ මාස 4න්. එදා පටන් කිසිම චකිතයකින් තොරව ෆොටෝග්‍රැෆර්ස්ලාට අවශ්‍යම ඉරියව්වලින් ෆොටෝස් ගන්න ඉඩකඩ සලසන මේ පුංචි හුරතලා ප්‍රීෂූට් වලට නම් හරිම ජනප්‍රියයි. ප්‍රීෂූට් සහ ක්‍රොසිං වලින් ඉතාන්ට ලැබෙන සෑම මුදලකින්ම ඔහුගේම නඩත්තුවට මුදල් වැය කර ඉතිරි මුදල් වලින් කුසල් රැස්වන පරිත්‍යාගයන් කිරීම ඉතාන්ගේ භාරකරුගේ උතුම් අරමුණයි. ඔයාලට මතකද මේ පෝස්ට් එක? බලාපොරොත්තු වුණ රෝදපුටුවටත් වඩා හොඳ කොමඩ් එකකුත් තියෙන රෝදපුටුවක් ලබා දීමට ඉදිරිපත් වුණේ මේ අපේ ඉතාන් තමයි. එයින් නොනැවතුන ඉතාන් ඇස් කණ්ණාඩි 5ක් පරිත්‍යාග කරන්නට පියවර ගන්නේ ඉතාන්ලගේ ආදරණීය අප්පච්චිගේ උතුම් පරමාර්ථයක් වුණ මේ සුරතලුන්ගේ ඊළඟ භවය යහපත් ආත්මභාවයක් කරවීමේ උතුම් අදිටන පෙරදරි කොටගෙන. සමිතා මුදුන්කටු ගායනා කරන භාවිනා කෝඩු ආකාසේ ගීතය වගේම ශෂිකා නිසංසලා ගායනා කරන ඔබ මා හමුවනදා ගීතය ඇසීමට වැඩි කැමැත්තක් දක්වන අපේ ඉතාන්ව හැමදාම සමිතාක් කිවයි ශෂිකාක් කිවයි බලන්න එකගෙන යනවා කියලා රවට්ටන බව තමා අපට නම් ආරංචිය. අනේ පව්වනේ අහිංසකයා. කර්මය විසින් සියල්ල තීරණය කරන්නේ නම් මේ කුසල් බලෙන් ඉතාන්ලගේ මීළඟ ආත්මභවය සැපවත් වේවායයි අපි සැවොම හදවතින්ම ප්‍රාර්ථනා කරමු.